හැමෝම ආස කරන චිකන් සුප් කැට එකක් හදන්න තමයි මම මේ යන්නේ. කිසිම රසකාරකයක් දාන්න නැතුව, කිසිම වස විස මොනවත් නැතුව තමයි මම මේ චිකන් සුප් කැට එක හැදුවේ. ඉතින් චූටි බබාලට වගේ ගොඩක් හොඳයි කෑම කවා ගන්න හැම අමාරු වෙන චූටි බබාලට ඉතින් කෑම රස කරනවා මේ වගේ සුප් කැටයක් දාලා. එයාටත් කෑම එකක් හදලා දුන්නාම ඉතින් දැන් මේ ඔයාට පේන්න තියෙන්නේ මම හදපු සුප් කැට එක කෑලි කපා ගන්න විදිහ. දැන් අපි යමු සුප් කැට එක හදාගන්න කොහොමද කියලා බලන්න. ඉතින් ඉස්සෙල්ලාම මම අරගෙන තියෙනවා ටිකක් ලොකු කැරට් ගෙඩියකුයි ඊට වඩා ටිකක් පුංචි කැරට් ගෙඩියකුයි. ඉතින් මේක මේ විදිහට කෑලි කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මොකද මේ කෑලි ටික ඔක්කොම කපලිවල ග්‍රයින්ඩ් කරගන්න යන්නේ. ඉතින් ග්‍රයින්ඩ් කරනකොට කෑලි මේ විදිහට පොඩියට කපා ගන්න එක ගොඩක් ලේසි වෙනවා. ඉතින් මේ තියෙන්නේ සෙලරි කොළ ටිකක්. ඒකත් මම මේ විදිහට කපා ගන්නවා. මේක ඉතින් අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් මේකට දාගන්න පුළුවන්. සුප් කැට එක මේකෙනුත් රස වෙනවා. ඉතින් ඔන්න මේ ටිකත් කපාගෙන ඒකත් ප්ලේට් එකේ අයිනකින් තියාගන්නවා. ඊට පස්සේ මම අරගත්තා ලීක්ස්. මෙතන තියෙන්නේ ලීක්ස් එක ගහක්. තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ එළවලු මම ගත්ත එළවලු ටික සේරම හොඳට සෝදලා පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ. ලීක්ස් කැරට් සුප් කැටයකට දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම එතකොට රසයි ගොඩක්. අනිත් එළවලු නම් එච්චරම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ගෙදර තියෙනවා නම් දාගන්න පුළුවන්. දැන් මම ගෝවා කෑලි දෙක තුනක් ගත්තා. මේ විදිහට ගලවලා අරගෙන ඊට පස්සේ ඒකත් කපා ගන්නවා. ගෝවා අත්‍යවශ්‍යම නැහැ. ගෙදර තියෙනවා නම් විතරක් දාගන්න පුළුවන්. දැන් එළවලු එහෙම කවා ගන්න අමාරු බබාලා ඉන්නවනේ. ඒ බබාලාට එහෙම මේ සුප් කැට එක ගොඩක් හොඳයි. මොකද එළවලු චාති ටිකක් දාලානේ මේක හදන්නේ. ඊට පස්සේ මම ගෙදර තිබ්බ නිසා කොත්තමල්ලි ගල ටිකක් ගත්තා. ඒකත් කපලා දාගන්නවා. ඉතින් මෙතන ඔයාට පේනවා ඇති මම කරපිංච කොළ ටිකකුත් එකතු කරගෙන තියෙනවා. දැන් ඔන්න මේ තියෙන්නේ කපාගත්ත එළවලු ටික. ඉන් පස්සේ මම තව ගත්තා සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ලුණු ගෙඩියක්. මේ විදිහට සුදු ලුණු බික් ටිකක්, ඉඟුරු පොඩි කෑල්ලක්. මේ ටිකත් හේනියට කපා ගන්නවා. ඉතින් මං හදන්නේ චිකන් සුප් කැටනේ. ඉතින් මම චිකන් කටු නැතිව පොඩි කෑල්ලක් අරගත්තා. මේ විදිහට කපලා අරගත්තා. ඉතින් ඔයාට චිකන් වලට චිකන් කන්න නැති කෙනෙක් නම් අර ඉලවලු ටික විතරක් දාලා මේ සුප් කැට එක හදා ගන්න පුළුවන්. ඒකත් මම මේ විදිහට තියාගත්තා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියාගන්න ඕනේ. පොල් තෙල් ටිකක් දාගන්න. පොල් තෙල් මේස හැන්දක් විතර මම දාගත්තා.
පස්සේ ඒක රත් වෙගෙන එනකොට සුදු ලුණු, ඉඟුරු, ලුණු, කරපිංච ටික දාලා චුට්ටක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ මම කපාගත්ත චිකන් ටික දාගන්නවා. ඉතින් ඔයාට චිකන් අඩුවෙන් දාගන්නත් පුළුවන්, ටිකක් වැඩියෙන් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම කහ ටිකක් දාගන්නවා. ඉතින් මේ කහ කුඩු නෙමෙයි, ගෙදර අඹරගත්ත කහ. එකෙන් චුට්ටක් දාගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඉන් පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක් විතර දාගන්නවා. ගම්මිරිස් කුඩු ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට රස වැඩි වෙනවා. දැන් මම කපාගත්ත එළවලු ටික ඔක්කොම දාගන්නවා. ඉතින් මේ එළවලු ටික තැම්බෙන්න ඕන නිසා මම වතුර චුට්ටකුත් දාගන්නවා. වතුර කෝප්ප කාලකටත් වැඩි අඩුවෙන් තමයි දාගත්තේ. ඉන් පස්සේ මම ලුණු ටිකක් දාගන්නවා. ලුණු දාගන්න කොටත් ටිකක් වැඩිපුර දාගන්න. සාමාන්‍ය සුප් කේට එකක ලුණු රහ ටිකක් වැඩිපුර තියෙනවනේ. ඒක නිසා ලුණු ටිකක් වැඩිපුර දාගන්න. ඉන් පස්සේ ඔයා කැමති නම් 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර දාගන්න පුළුවන්. දැන් හොඳට කලවම් කරලා පියනෙන් වහලා මේ එළවලු ටික හොඳට තඹ ගන්න ඕනේ. දැන් ඔයාට පේනවා ඇති හොඳට මේක තැම්බිලා තියෙන්නේ. ඉතින් අපි දාපු වතුරකට අමතරව තව වතුර ටිකක් උනලා තියෙන්නේ. එළවලු වල තියෙන වතුර. ඉතින් ඔන්න එළවලු ටික තැම්බිලා තියෙන්නේ. දැන් මේ ටික ක්‍රීම් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉතින් ග්‍රයින්ඩ් කරගන්න අපිට උණුවෙන් බෑ. මේක හොඳටම නිවෙනකන් පැත්තකින් තියලා තියන්න ඕනේ. දැන් මේ එළවලු ටික හොඳටම නිමිලා තියෙන්නේ. දැන් මම ග්‍රයින්ඩ් කප් එකට දාලා එළවලු ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න යන්නේ ක්‍රීම් එකක් වගේ වෙනකම්. මේ තියෙන්නේ ග්‍රයින්ඩ් කරාට පස්සේ හොඳටම ග්‍රයින්ඩ් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක ක්‍රීම් එකක් වගේ දැන් හොඳට තියෙනවා.
මම මේ විදිහ අයිස්ක්‍රීම් කප් එකක් ගත්තා. තෙල් කඩදාසියක් දාලා අඩියට හදාගත්ත සුප් කැට මිශ්‍රණේ තුනී කරගන්න. ඉතින් මේ විදිහට දාලා තුනී කරගන්න ඕනේ. දැන් මේක හොඳට හයි වෙනකන් ශීතකරණේ උඩ කොටසේ දාලා තියන්න ඕනේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තාම දැන් මේක හොඳට හයි වෙලා තියෙන්නේ. දැන් මම තෙල් කඩදාසිය අයින් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේක කෑලි වලට කපා ගන්න ඕනේ. මම මුලින්ම වීඩියෝ එකේදී මුලින්ම මම ඔයාලට පෙන්නුවා කොහොමද මේක කපා ගන්න කියලා. ඉතින් කපලා ඉවර වෙලා මේ වගේ ෆොයිල් කපාගෙන තියනවා මම. සුප් කැට එක කපා ගත්තට පස්සේ මේ විදිහට ෆොයිල් එකක ඔතලා ශීතකරණේ උඩ කොටසේ තියලා අපිට කෑම හදන වෙලාවට සුප් එකක් හදන වෙලාවට හරි මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ විදිහේ ෆොයිල් එකේ ලස්සනට මේක ඔතා ගන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe වෙලා නැත්නම් subscribe වෙන්න. like එකක් දාන්න වීඩියෝ එකට කැමති නම් ඔයාගේ යාළුවන්ට share කරන්න. Thank you.